ආයුබෝවන් විශ්ව පන්සල YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් බෝ පිළිගන්නවා. ඉතින් අද අපේ විශ්ව පන්සල YouTube නාලිකාවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ දැන් මේ පසුගිය 14 වෙනිදා ග්‍රහමාරුවක් අපූර්වවට සිද්ධ වුණා. අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ මාසෙම සිද්ධ වෙන තවත් ග්‍රහමාරුවක් පිළිබඳව. හැමෝම නම අහන්නත් බය වෙන ඉතාමත්ම බිහිතියට පත්වෙන ග්‍රහයෙක් සෙනසුරු මේ 29 වෙනිදා මීන රාශියට සංක්‍රමණය වෙනවා. එතකොට කොහොමද ඔබේ ලග්නයට සෙනසුරුගේ මේ මාරුව සිද්ධ වෙන්නේ? අපි මේ සම්බන්ධයෙන් තමයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ගුප්ත විද්‍යා විභූෂණ දේශමාන්‍ය, ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ දේශබන්දු, ඒ වගේම වාස්තු විද්‍යා උපදේශක සහ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය තාරක කමිතු පෙරේරා මහත්මයාත් එක්ක ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් දිල්ෂාන්. තාරක මහත්තයා මේ 29 වෙනිදා සෙනසුරු ග්‍රහය මීන රාශියට මාරු වෙනවා. කොච්චර කාලයකට පස්සේද මේ මාරු වෙන්නේ? සෙනසුරු කියලා කියන්නේ දිල්ෂාන් බොහොම මන්දගාමී ගමනකින් යුක්ත ග්‍රහයක් විදිහට තමයි අපේ ජ්‍යොතිෂ විද්‍යාව තුළ හරි ලස්සනට සඳහන් කරලා තියෙන්නේ. සෙනසුරුගේ ගමන එක රාශියක් තුළ වසර 2කමාරක් තීරණය වෙනවා. එතකොට කුම්භ කියන රාශියේ වසර 2කමාරක් ගත කරපු සෙනසුරු තමයි හරියටම මාර්තු මාසේ 29 වෙනිදා රාත්‍රී 9:44ට මීන රාශියට සංක්‍රාන්ත වෙන්නේ. එතකොට මෙතනදී සෙනසුරුගේ කාර්යභාරය ඊළඟට සිද්ධ කරන්නේ මේ මීන ලග්නය හරහා. එතකොට මීන ලග්නයේ හිස මතට පැමිණෙන සෙනසුරු ඉතුරු රාශි 11ට කුමන ආකාරයෙන්ද බලපාන්නේ කියන දේ පිළිබඳව තමයි අපි දැන් ඊළඟට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. හොඳයි, අපි කතා කරමු මුලින්ම මේෂ ලග්නයට කොහොමද මේ ග්‍රහ බලපෑම බලපාන්නේ කියලා. මේෂ ලග්නය ගැන කතා කරද්දී මේෂ ලග්න හිමියන්ට පහුගිය කාල සීමාවෙදී තරමක් දුරට පීඩන එල්ල වෙච්ච වකවානුවක් තමයි තීරණය වෙලා තිබෙන්නේ. මොකද තමන්ගේ ලග්නාධිපති දුර්වල භාවයක තැන්පත් වෙලා විශේෂයෙන්ම ලග්නාධිපතිගේ ස්වභාවයත් එක්ක කායික ශක්තිය මානසික ශක්තිය බොහොම පිරිහෙච්ච කාලයක් තමයි මේෂ ලග්න හිමියන් පහුගිය දින කීපෙදී ගත කරේ. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් දැන් යථා තත්ත්වයටපත් වෙලා තමන්ගේ ලග්නාධිපති බලවත් වේගෙන යන අවස්ථාවක් තමයි මේ ක්‍රියාත්මක වෙලා තින්නේ. එතකොට ඔබගේ ශක්තිය වර්ධනය වීමක් හා ඔබට වැඩි වාසිදායක අවස්ථාවන් උදා වීමක් පෙන්눔 කරනවා. ඉතින් මෙතනදී අපි විශේෂයෙන්ම કોઈ කවුරුත් බලාගෙන ඉන්න සෙනසුරුගේ පැමිණීම ගැන කතා කරොත් සෙනසුරු මේ අවස්ථාවේදී ඔබගේ 12 වෙනිදාට තමයි පැමිණෙන්නේ. ඉතින් 12 වෙනිදා කියලා කියන්නේ සෙනසුරුගේම භාවයක්. විශේෂයෙන්ම මේ 12 වෙනිදාට පැමිණෙන සෙනසුරු මේෂ ලග්න හිමියන්ට අහිතකර ප්‍රතිඵල ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ 14 වෙනිදා සිදු වුණ රවි මාරුව, රවි ඔබගේ 12 වෙනිදාට පැමිණියා. අන්න එතනදී තමයි යම් ආකාරයකට ගැටලුවක් සිද්ධ වෙන්නේ. මොකද නයිසර්ගික රාශීන්ගේ ක්‍රියාකාරීත්වයේ බලපෑම ගත්තාම රවි සහ සෙනසුරු කියලා කියන බොහොම පරම සතුරුතාවයකින් පෙළෙන ග්‍රහයෝ දෙන්නෙක්. මොකද අපි මේක වේදාංග ජ්‍යොතිෂයේදී සඳහන් කරනවා, විෂ්ණු පුරාණය ඒ වගේම විවිධ වේද ග්‍රන්ථවල සඳහන් කරලා තිනවා මේ රවිගේ පුත්‍රයා විදිහට සෙනසුරුව. ඉතින් ඔබ දන්නවා මේ සෙනසුරුගේ එක කකුලක් කොර වෙලා තියෙනවා, අබ්බගාත විදිහට බොහොම මන්දගාමී ස්වරූපයකින් ගමන් කරන්නේ. මේ රාජ සභාවේදී රවි විසින් ගහපු පාපාරක් නිසා තමයි මේ සෙනසුරුට ඒ විදිහේ ඉරණමක් අත් වෙලා තියෙන්නේ කියන දේ පුරාණ පුරා වෘත්තවල සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී රවි සහ සෙනසුරු අතර යම්කිසි ඝට්ටනයක් සිද්ධ වෙනවා. මොකද රවි දුර්වල වෙලා ඉන්න හින්දා 12 වෙනි ඉතින් නීතිමය ප්‍රශ්න පිළිබඳව ඔබ බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ අතින් දැන හෝ නොදැන සිදුවන යම්කිසි වැරදක් නිසා දවසක් හරි පොලිසියේ පොතේ ඔබගේ නම ලියවෙන්න පුළුවන් වකවානුවක් ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් කතා කරනවා වෘෂභ ලග්නය හිමි ඔබ පිළිබඳව. වෘෂභ ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති මේ දිනවල ඉතාමත් බලවත්ව තමයි සටහන් වෙලා තියෙන්නේ ඔබගේ ජන්මපත්‍රය තුළ. විශේෂයෙන්ම 11 වෙනිදී ඔබගේ ලග්නාධිපති උච්ච වීමක් සිද්ධ වෙනවා. මොකද මීන රාශිය කියලා කියන්නේ සිකුරු උච්චත්වයටපත් වෙන ස්ථාන. ඉතින් කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට ඒක ඉතාමත් හොඳ සාධකයක් විදිහට වෙන්නුම් කරන. ඒ වගේම තමයි සියලුම ලැබීම් ඔබ කරන
කටයුතු තුලින් ඔබ කරන වෙළෙහෙළඳාම් ව්‍යාපාර කටයුතු වලින් සහ ඔබ කරන රැකී ආරක්ෂා තනතුරු තානාන්තර ආදී වලින් ඔබට වැඩි මුදලක් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් අවකාශයක් ගොඩනගෙනවා. ඒ හා සමානවම විශේෂයෙන්ම රවිත් ඒ ස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. අද දවසේදී මේ 29 වෙනිදා සිදුවන සෙනසුරුගේ පැමිණීමත් 11 වෙනිදාදී ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි මෙතනදී 11 වෙනිදා කියලා කියන්නේ විශේෂයෙන්ම මේ උපචය රාශියක් කියලා වර්ධනය කරන ස්ථානයක් කියලා. ඉතින් ඔබ ලෞකික ජීවිතය වර්ධනය කරගන්නවා මෙන්ම ආධ්‍යාත්මික පරිසරයත් ඔබගේ වර්ධනය වීම සිද්ධ වෙනවා සෙනසුරු ඔබගේ 11 වෙනිදාට පැමිණීම හරහා. අපි දැන් කතා කරනවා මිථුන ලග්නය හිමි ඔබ පිළිබඳව. මිථුන ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම සෙනසුරු කියලා කියන්නේ බුධ කියන ග්‍රහයාට මිත්‍ර ග්‍රහයෙක්. ඉතින් ඔබගේ ලග්නාධිපති මේ දිනවල ඔබගේ කර්මස්ථානයේමයි තැන්පත් වෙලා ඉන්නේ. හා සමානවම ඔබගේ 10 වෙනිනේ රවි දිග්බල වීමක් සිද්ධ වුණා මේ මාසේ 14 වෙනිදා. ඉතින් ඒකත් එක්ක මේ සෙනසුරු ඔබගේ 10 වෙනිනට පැමිණීම විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තීය ඒ කියන කටයුතු වල නියැලෙන ඔබට ඒ වගේම ඖෂධ වලින් ප්‍රතිකාර කරන ඔබට ඒ හා සම්බන්ධ වෙළෙහෙළඳාම් කටයුතු කරන ඔබට ඒ වගේම විශේෂම නීතිවේදීන්ට ඒ වගේම කතන හැකියාව තුලින් මුදල් හම්බ කරන අයට ඒ වගේම ජනමාධ්‍යවේදීන් ඇතුළු ඒ කියන වෘත්තීමය තත්ත්වයක් නියැලෙන ඔබට ඉතාමත් වැදගත් කාල සීමාවක් තමයි මේ ඉදිරි දින කිහිපයේදී ඔබට ලැබෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබගේ කීර්තිනාමය ඔබගේ සන්නාමය වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පරිසරය ඔස්සේ ඔබට ආධ්‍යාත්මිකත්වයෙන් ඉහළට ගිය හොඳ මිත්‍රයන් ඒ වගේම උපදේශකයන් මාර්ග උපදේශකයන් මුණ ගැසෙන්නා වූ වැදගත් වකවානුවක් වැදගත් කාල සීමාවක් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. අපි දැන් කතා කරමු කටක ලග්නය හිමි ඔබ පිළිබඳව. කටක ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම කටක ලග්නයට වසර 2.5ක් සෙනසුරු තද බල විදිහට පීඩනයක් එල්ල කරපු අවස්ථාවක් තමයි දැන් මේ අවසන් වේගෙන යන්නේ. විශේෂයෙන්ම අද දවසේදී කියන්නේ මාර්තු මාසේ 29 වෙනිදා රාත්‍රී 9:44ට සෙනසුරු ඔබගේ 8 වෙනිනේ සිට 9 වෙනිනට පැමිණෙනවා. ඉතින් 8 වෙනින කියලා කියන්නේ ශත්‍රු ස්ථානයක්, ආයුෂ ස්ථානයක්, ඒ වගේම මුදල් සම්බන්ධව මූල්‍යමය ගනුදෙනු සම්බන්ධව ඔබ අපහසුතාවයට පත් වෙන ස්ථානයක්. ඉතින් සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රයේ අවසන් වෙලා වසර 2.5ක් පුරාවටම ඔබ තද්ද බල විදිහට කායිකව මානසිකව පීඩනයට ලක් වෙලා හිටපු කටක ලග්න හිමියෙක් නම් ඔබට සතුටට කාරණාවක් යෙදෙනවා මේ සෙනසුරු ඔබගේ 9 වෙනිනට පැමිණීම හරහා. විශේෂයෙන්ම 9 වෙනින කියලා කියන්නේ දුර ගමන් පිළිබඳව කියවෙන ස්ථාන, ඒ වගේම තමයි තමන්ගේ පෙර පින ගැන කියවෙන ස්ථානයේ පියාගෙන ලැබෙන උරුමයන් පිළිබඳව කෞතුක දේවල් පෞරාණික වස්තු පිළිබඳ කියවෙන ස්ථාන. එතකොට විශේෂයෙන් මේ සෙනසුරු කියලා කියන්නේ කෞතුක වස්තු පෞරාණික වස්තු පිළිබඳව කියවෙන ග්‍රහයා නිසා ඒ හා සම්බන්ධව ඔබට වැඩි වාසි ගෙන දෙන කාල සීමාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරමු සිංහ ලග්න හිමියන් පිළිබඳව. සිංහ ලග්න හිමියන්ට තරම් සුබවාදී කාලයක් නෙමෙයි සිංහ ලග්න හිමියනි උදා වුනේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නෙන් 8 වෙනිනට සෙනසුරු පැමිණීම අෂ්ටමේ රාෂ්ටකයක් නිර්මාණය වීමට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම මේ රාෂ්ටකයේ යෙදෙන අවස්ථාවන් 4ක් පිළිබඳව ජ්‍යොතිෂයේදී කියවෙනවා. ඒ ජන්මේ රාෂ්ටකය, අෂ්ටමේ රාෂ්ටකය, ලග්නය මතට සෙනසුරු පැමිණීම, ලග්නෙන් 8 වෙනිනට සෙනසුරු පැමිණීම, ඒ වගේම චන්ද්‍රයා මතට සෙනසුරු පැමිණීම සහ චන්ද්‍රයාගෙන් 8 වෙනිනට සෙනසුරු පැමිණීම. මේ අවස්ථාවේදී ලග්නෙන් 8 වෙනිනට පැමිණෙන සෙනසුරු ඔබට විශේෂයෙන්ම හදිසි අනතුරු සහ ඒ හා සම්බන්ධ විපත්තීන් ක්‍රියාත්මක කර දීමට හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම ගනුදෙනු සම්බන්ධව වැඩ කටයුතු කරනවා නම්, ඒ හා සම්බන්ධව ඔබ ව්‍යාපාරයක් කරනවා නම්, නිතරම මුදල් පරිහරණය කරනවා නම්, ඔබ සතු දේවල් තව අය වෙනුවෙන් ලබා දෙනවා නම් ඔබ වෙනදාට වැඩිය පරිස්සම් වෙන්න ඕනේ. මොකද තමාගේ දේපල වලට, තමා සතු මුදල් වලට විශාල හානියක් වීමට නියමිතයි. ඒ හින්දා ඔබ පරිස්සම් වෙන්න ඕනේ සිංහ ලග්න හිමියෙක් විදිහට. දැන් අපි කතා කරන්න හදන්නේ කන්‍යා ලග්නයේ හිමි ඔබ පිළිබඳව. කන්‍යා ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති මේ දිනවල ඔබගේ 7 වෙනිනේ තමයි ගමන් කරන්නේ. ඉතින් මම පෙර වැඩසටහන් වලදීත් සඳහන් කරලා දිනවා විශේෂයෙන්ම ලග්නාධිපති 7 වෙනිනේ ගමන් කරන අවස්ථාවේ තරම් සුබවාදී තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. මොකද හේතුව තමා විසින්ම තමාගේ ගමන අඩපණ කර ගැනීමක් මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කාලය නාස්ති කිරීම, එතකොට තමාගේ රූපය පිළිබඳව, තමාගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව, ඒ කියන්නේ කිසිම වැඩකට නැති දේවල් පිළිබඳව තමයි ඔබ වෙනදාට වැඩිය උද්‍යෝගිමත් වෙන්නේ. ඒ හින්දා ඔබට තියෙන අරමුණු, ඔබට තියෙන ටාගට් එක වෙනස් කර ගැනීමට ඒක හේතුවක් වෙනවා. තමා විසින්ම තමයි තමාගේ ගමන
දුර්වල කරගන්න මේ අවස්ථාවේදී ඔබගේ මානසිකත්වය නිර්මාණය වෙන්න. ඉතින් මේක ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් මේ අනුව සෙනසුරුගේ ගමන හත්වැන්නට පැමිණීම හරහා විශේෂයෙන්ම ඔබට හොඳ හවුල්කරුවන් මුණගෙන කාල සීමාවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා මේ සස කියන පංචමහා පුරුෂ යෝගයෙන් ක්‍රියාත්මක වෙන මේ සෙනසුරුගේ හත්වැන්නට පැමිණීම ඔබට අත්විඳින්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබගේ තේජස ඔබගේ බලය ඕනම සබයකින් ඕනම කලෙලියකින් ඔබට ජයග්‍රහණය කිරීමට ඔබ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ සෙනසුරුගේ උදව් ඔබට මේ මාසේ 29 වෙනිදාන් පස්සේ ලැබෙනවා කියන දේත් පෙන්눔 කරනවා. අපි දැන් ඉන්නේ තුලා ලග්නය ගැන කතා කරන්නේ. තුලා ලග්නය ගැන කතා කරද්දී තුලා කියලා කියන්නේ සිකුරු මූලික ලග්නයක්. මේ අවස්ථාවේදී සිකුරු ඔබගේ බලවත් වෙලා ඉන්නේ. නමුත් තුලා ලග්න හිමියන්ට ඒ බලවත් වීම වැඩි වාසියක් ගෙන දෙන තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. මොකද හේතුව සිකුරු ඔබගේ 6 වෙනිදාට පැමිණීම සිකුරු මරණකාරක ග්‍රහයෙක් බවට පත් වීමට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම සතුරන්ගේ බලය වැඩිපුරම ක්‍රියාත්මක වෙන කාල සීමාවක්. ඒ වගේම සිකුරුගේ නිවේදනයන්. සිකුරු කියලා කියන්නේ ආපෝ ගුණයත් නියෝජනය කරන ග්‍රහයෙක්. ඒ කියන්නේ ශරීරය තිබෙනා වූ ජල ධාතුව නිවේදනය කරන ග්‍රහයෙක්. ඉතින් විශේෂයෙන්ම ශරීර අභ්‍යන්තරයේ තියෙන ජල තත්ත්වයන් වල අසමතුලිතතාවයන් නැතිවීම, ඒ වගේම හෝමෝන සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීම, විශේෂයෙන්ම මේ රුධිරය සම්බන්ධ ලෙඩ රෝග වලට ඔබ ලක්වීම වැනි කාරණාවල් බොහෝ අත්විඳින්න සිද්ධ වෙන දින කීපයක් තමයි ඔබ මේ ගත කරගෙන යන්නේ. ඒ වගේම තමයි සෙනසුරු ඔබගේ රෝගස්ථානයට පැමිණීම ඔබට කොතරම් ලෙඩ රෝග වැළඳුනත් ඔබට ඔබගේ කියන්නේ නිදන්ගත රෝග ඇවිස්සලා තිබුණත් සෙනසුරු කියලා කියන්නේ විශේෂයෙන්ම මේ කර්මයට කාරක ග්‍රහයා විදිහට අපි සලකනවා. ඒ වගේම ලෙඩ රෝග මර්ධනය කර ගැනීමට අවස්ථාව නිර්මාණය කරන ග්‍රහයා විදිහට සලකනවා. ඉතින් ඔබ කොතරම් අපහසුතාවයක පෙළුණත් මේ සෙනසුරු 6 වෙනිදාට පැමිණීම ඒක ඔබට තරම් අවාසිදායක තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. මොකද භාවකාරකත්වයට අනුව සෙනසුරු කියලා කියන්නේ 6 වෙනිදාට කාරක ග්‍රහයා වෙන නිසා. දැන් අපි කතා කරන්න හදන්නේ වෘශ්චික ලග්නය හිමි ඔබ පිළිබඳව. වෘශ්චික ලග්නය ගැන කතා කරද්දී ඔබ දන්නවා ඔබගේ ලග්නාධිපති මේ දිනවල බහුම දෝෂයට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි වෘශ්චික ලග්නයට අධිපතියන් දෙදෙනෙකු ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන අධිපති කුජ මේ දිනවල 8 වෙනිනේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබගේ සමාධිපති කේතු 11 වෙනිනේ තැන්පත් වෙලා ඉන්නවා. එතකොට විශේෂයෙන්ම මේ විවාහ ජීවිතයට ලෞකික සැප සම්පත් වලට ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවලට එච්චරම් සුබවාදී දින කීපයක් පෙන්눔 කරන්නේ නැහැ ඔබ වගේ ලග්නාධිපති 8 වෙනිනේ ගමන් කරන කාල පරිච්ඡේදය තුලදී. ඉතින් මේත් එක්කම අපි සෙනසුරු ගැන කතා කරද්දී සෙනසුරු ඔබගේ පස්වැන්නට පැමිණියේ. ඉතින් පස්වැන්න කියලා කියන්නේ අනාගත සැලසුම් සාර්ථක කර ගැනීමට ඔබට ලැබෙන හැකියාව පිළිබඳව විශේෂයෙන්ම මම දන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා. ලෞකික දේවල් වර්ධනය කරගන්න නම් අපි ලෝකෝත්තර සුවය වර්ධනය කරගත යුතුමයි. ආධ්‍යාත්මික පරිසරයක් ඔස්සේ තමන්ගේ ජීවිකාව ගත කරන ආධ්‍යාත්මික පරිසරය තමන්ගේ මුදුන් මල් කඩ කරගත්ත පිරිස තමයි වැඩිපුරම ලෞකික ජීවිතය කියන්නේ භවභෝග සම්පත් යාන වාහන ගේදොර ඉඩකඩම් වලට උරුමකම් කියලා තියෙන. ඉතින් ඒ හින්දා ඔබ විශේෂයෙන්ම ඔබගේ ආධ්‍යාත්මික පරිසරය වර්ධනය කරගෙන යන ගමනකුත් පෙන්වු කරනවා. ඉතින් දරුවන් අපේක්ෂාවෙන් ඉන්න ඔබටත් හොඳ කාල සීමාවක් විශේෂයෙන්ම මේ පස්වැන්නට සෙනසුරු පැමිණීම හරහා ඔබට බොහෝම පින්වන්ත දරුවන් ලැබීමට ඒක හේතුවක් බවට පත් වෙනවා. ධනු ලග්නය හිමි ඔබට කොහොමද මේ ග්‍රහ මාරුව? ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති මේ දිනවල දුර්වල භාවයක තමයි තැන්පත් වෙලා ඉන්නේ 6 වෙනි රෝගස්ථානේ. ඉතින් මම පෙර වැඩසටහන් වලදීත් සඳහන් කරා මැයි මාසේ 14 වෙනිදා දක්වා ඔබගේ ලග්නාධිපති තරමක් දුරට පීඩනයක තමයි ගත කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ගුරු කියලා කියන්නේ වායු තත්ත්වය, ආකාශ තත්ත්වය නියෝජනය කරන ග්‍රහය. ඒ වගේම ශරීරයේ තිබෙනා වූ මේදය පාලනය කරන ග්‍රහය. ඉතින් ඔබට මේදය නිසා යම් යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් දින කිහිපයක් තමයි ඔබ මේ ගත කරන්නේ. විශේෂයෙන්ම හෘද වස්තු සම්බන්ධව, ඒ වගේම රුධිර නාලවල මේදය තැන්පත් වීම සම්බන්ධව, හුස්ම ගැනීමේ අපහසුතාවයන් සම්බන්ධව ඔබ පීඩනයකට ලක් වෙන ආකාරයකුත් පෙන්눔 කරනවා. මේ අවස්ථාවේදී සෙනසුරු කියලා කියන්නේ ඔබගේ දෙවැන්නාධිපති සහ තුන්වැන්නාධිපති, කුටුම්බස්ථානාධිපති සහ වික්‍රමස්ථානාධිපති. ඒ අධිපතියා ඔබගේ 4 වෙනිට පැමිණීම ඉතාමත් සුබවාදී කලදසාවක් ආරම්භ වෙනවා කියන දේත් පෙන්눔 කරනවා. විශේෂම 4 වෙනි කියලා කියන්නේ සියලුම සැප සම්පත් ලැබෙන ස්ථානය, ඒ වගේම තමන් උපන් දේශයෙන්, උපන් භූමියෙන් ලැබෙන ලාභයන් පිළිබඳව කියවෙන ස්ථානය, වගේම මවගේ උරුමයන් වලට දායක වීමට හැකියාව ලැබෙන ස්ථාන. ඉතින් මේ සියලුම දේවල් සාර්ථක කර ගැනීමට, ලෞකික පැත්තෙන් ඔබගේ ජීවිතය වර්ධනය කර ගැනීමට හැකියාවක් මේ සෙනසුරු හරහා උදා වෙනවා.
අපි දැන් කතා කරමු මකර ලග්න හිමියන් පිළිබඳව. මකර ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම මකර ලග්නය කියලා කියන්නේ වසර 7මාරක් පුරාවටම ඒ රාෂ්ටකයන් බොහෝ පීඩනයකට ලක් වෙච්ච ලග්නයක්. ඉතින් මකර ලග්න හිමියන්ට සතුටුදායක පුවතක් මේක. වසර 7මාරක් පුරාවටම ක්‍රියාත්මක වුණ ඒ රාෂ්ටකය මාර්තු මාසේ 29 වෙනිදා රාත්‍රී 9:44න් පස්සේ අවසන් වෙනවා. නමුත් ඔබ මතක තබා ගන්න ඕනේ නැවත වාරයක් සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරි වැඩසටහනකදී කතා කරමු. නමුත් ඔබගේ තිබුණ පීඩනය අවසන් වෙලා ඔබට ජය සතුට සමාදානය සහ ඔබගේ වැඩ කටයුතු අතරමඟ නතර වෙලා තිබුණ වැඩ කටයුතු ආරම්භ කිරීමට හොඳ හැකියාවක් ලැබෙන කාලයක් තමයි දැන් මේ ඉදිරි දින කිහිපෙදී ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා නම් ඒ පටන් ගන්න ව්‍යාපාරයට ඔබගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සහෝදරයන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඒ උදව් උපකාර ඇතිව ඔබට ජීවිතය සාර්ථක කර ගැනීමට ඒ වගේම ඔබගේ කීර්තිනාමය වර්ධනය කර ගැනීමට හැකියාවක් ඉදිරි දින කිහිපෙදී උදා වෙනවා. අපි දැන් කතා කරනවා කුම්භ ලග්නය හිමි ඔබ පිළිබඳව. කුම්භ ලග්නය ගැන කතා කරද්දී කුම්භ ලග්නයටත් වෘශ්චික ලග්නයට මෙන්ම අධිපතියන් දෙදෙනෙකු නිර්මාණය වෙලා තිනවා ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම ප්‍රධාන අධිපති සෙනසුරු. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ මේ සෙනසුරු මාරුව පිළිබඳව. ඉතින් සෙනසුරු ලග්නාධිපති ඔබගේ දෙවැන්නට තමයි මාර්තු මාසේ 29 වෙනිදා අද වගේ දවසක පැමිණෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සමාධිපති රාහුත් ඔබගේ දෙවැන්නේ තමයි මේ දිනවල ගත කරන්නේ. ඉතින් විශේෂයෙන්ම වසර 2කමාරක් ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය සෙනසුරු හිස මත ගමන් කරපු කාල සීමාව විතරක් සුභවාදී තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. කුම්භ ලග්න හිමියන්ට විශේෂයෙන්ම සෙනසුරු කියලා කියන්නේ 12 වෙනි සහ ලග්නයේ අධිපති ග්‍රහය. ඉතින් 12 වෙනින් හානිවීම, පාඩුවීම, වැයවීම, සිරගත වීම, වදබන්ධනාර්ගතගත වීම, ඒ වගේම ලග්නය තුලින් කායික ශක්තිය, මානසික ශක්තිය පිරිහීම වැනි දේවල් අවම වෙලා ඔබට තරමක් දුරට සහනයක් ලැබිලා ඔබගේ වැඩ කටයුතු නැවත වාරයක් සුභවාදී විදිහට ආරම්භ කිරීමට අවකාශය ගොඩනැගෙන ආකාරයක් පෙන්වන්න කරනවා කුම්භ ලග්න හිමියන්ට. අපි අවසාන වශයෙන් කතා කරමු මීන ලග්නයේ හිමි ඔබ පිළිබඳව. මීන ලග්නය ගැන කතා කරද්දී අද දවසේදී ඒ කියන්නේ මාර්තු මාසේ 29 වෙනිදා ඔබගේ ලග්නය මතට තමයි සෙනසුරු පැමිණෙන්නේ. ඉතින් මීන ලග්න හිමියන්ට දෙන ප්‍රධානතම උපදේශය තමයි ඔබ බොහෝ පරිස්සම් විය යුතු වසර 2කමාරක් තමයි මේ ආරම්භ වෙන්නේ. ඉතින් මීන ලග්න හිමියනි අතේ තියෙන දේ කටේ දාගන්න බැරි අවස්ථාවන් කිහිපයක්ම ඔබට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඔබ නොකරපු වැරදි වලට වැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය දඬුවම් වලට නීතියේ රැහැනට හසු වෙන යම් යම් සංසිද්ධීන් ඔබගේ ජීවිතයට ඔබගේ වර්තමානයට එකතු වීමක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මැයි මාසේ 14 වෙනිදා දක්වා ඔබට තරම් සුබදායී තත්ත්වයක් පෙන්눔 කරන්නෙත් නැහැ. මොකද ඔබගේ ලග්නාධිපති තුන්වැනි වික්‍රමස්ථානයේ දුර්වල වෙලා ඉන්න විශේෂයෙන්ම කර්මස්ථානාධිපතියා සහ ලග්නාධිපති තුන්වැනි දුර්වල වෙනවා කියලා කියන්නේ ඔබ කරන රැකී ආරක්ෂා තනතුරු තානාන්තරාදී වලටත් විවිධාකාර ගැටලු ඇති වෙනවා. ඒ වගේම ඔබ යම්කිසි ආයතනයක සේවය කරනවා නම් ඔබට ඉහළින් ඉන්න නිලධාරීන්ගෙන් පවා ඔබට විවිධාකාර ප්‍රශ්න මතුවෙන ආයතනයේ ප්‍රධානීන්ගෙන් පවා ඔබ බොහොම අප්‍රසාදයට ලක් වෙන කරුණු කාරණාවල් ගොඩනැගෙනවා. ඉතින් මේ සම්බන්ධවත් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මේ සෙනසුරු කියලා කියන්නේ කර්මයේ යතුරු අතේ තියාගෙන ඉන්න ග්‍රහය, යුක්තිය පසෙන්දලන ග්‍රහය. ඉතින් මේ ග්‍රහය ඔබගේ ලග්නයට පැමිණෙනවා කියලා කියන්නේ ඔබ බොහොම මනස සංයමයකින් යුතුව, කල්පනාවෙන් යුතුව මේ වසර 2කමාර ගත කරන්න ඕනේ කියන දේත් ඔබට උපදේශයක් විදිහට ලබා දෙනවා. එහෙම නම් ඉතින් ඔන්න මේ මාර්තු 29 වෙනිදා සෙනසුරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය පිළිබඳව කතා බහ කරද්දී ඔබේ පෞද්ගලික ජන්ම පත්‍රයට අනුකූලව නොවි පොදුවේ කොහොමද ඔබට බලපාන්නේ කියන කාරණාව ගැන අපි කතා කළා. එතකොට පෞද්ගලිකව ඔබේ ජන්ම පත්‍රයට අනුකූලව බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ පෞද්ගලික ජන්ම පත්‍රය ඒ සඳහා පරීක්ෂා කරවා ගත යුතු වෙනවා. ඉතින් මේ කාරණාවත් සඳහන් කරන ගමන් අපි මේ පොදු කාරණා මෙහිම කතා බහ කරලා සමුගන්න සූදානම් වෙන්නේ ඔබේ නිවහනින්. අයිම දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණ গুপ্ত විද්‍යා විභූෂණ දේශමාන්‍ය, ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ දේශබන්දු, ඒ වගේම වාස්තු විද්‍යා උපදේශක සහ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය තාරක කමුතු පෙරේරා මහත්මයාට අපේ හෘදයාංගම ස්තුති පුද කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. නිදුක් නිරෝගී සුව සම්පත දීර්ඝායුෂ ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ආයුෂ බොහෝ වේවා. ඔබට ආයුෂ බොහෝ වේවා. අපි ගෙල්ලෙන් ආයෙත් හම්බ වෙමු.